Hi friends, ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ වෝටර් කොට්ටයක්. ඉතින් මේ වෝටර් කොට්ටය හදන්න අපිට ඕන වෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ වගේ වතුර බෝතලයක්. වතුර නෙමෙයි බීම් බෝතලයක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මේ බීම් බෝතලේ කොහොමද වෝටර් කොට්ටයක් හදන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ මේකට අපිට ඕනේ නම් මේ වගේ වයර් ටියුබ් කෑල්ලක් කියන්නේ වයර් කාරක් මේ වගේ බයිසිකල් එකක් ගත්තාම මම නම් අරන් තියන්නේ බයිසිකල් එක හරි මොකේක හරි වයර් කඩක් තමයි ඕන වෙන්නේ මේ වගේ. හරි ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ බෝතලේ ඉස්සෙල්ලාම අපි මේ මුඩිය ගලවලා මේ වගේ මේ වයර් ටියුබ් එක දාන්න පුළුවන් වෙන්න හිලක් හදා ගන්න ඕන. ඒකට ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති මම නම් මේ මුඩිය හිල් කරගත්තා. ඉතින් දැන් අපි වයර් ටියුබ් කාට දාලා බලමු මේකට ඇද්ද කියලා මම හිල් කරන් තියෙන ප්‍රමාණය. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ප්‍රමාණය නම් ඇති. දැන් ඒක බුරුලුත් එක්ක. ඉතින් අපි දැන් මේකට කරන්න ඕනේ මේ වයර් ටියුබ් එක ගන්න රවුමට පොඩි රවුමට කපා ගන්න ඕන කෑල්ලක්. ඉතින් මම නම් මේ වගේ රවුමට එකක් කපා ගත්තා. ඉතින් දැන් අපි මේක මැදින් හිල් කරන්න ඕන. හරි ඉතින් මම මේ විදිහට හිල් කරගත්තා. හරි ඉතින් දැන් අපි මේ වයර් ටියුබ් කාඩ් මේක ඉස්සෙල්ලා මෙහෙම දාලා ඊට පස්සේ අපි මේ මුඩියට මේක හයි කරන්න ඕන මේ විදිහට. හරි ඉතින් ඊට පස්සේ ආයෙ වයර් ටියුබ් එක අරන් ආයෙ ටිකක් දැන් ලොකුවට ආයෙ කෑල්ලක් කපා ගන්න. මොකද නැත්තම් අපි මේකට හුලං ගාද්දි හුලං යනවා. ආන් ඒ නිසා මෙහෙම කපාගෙන දාන්නේ. හරි ඉතින් මම මේ වගේ එකක් කපාගත්ත ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ අත් වල දැලි වැදිලා. දැලි කියන්නේ මේ වයර් ටියුබ් වල තියෙන කළු පාට මේක තමයි වැදිලා තියෙන්නේ. හරි ඉතින් අපි දැන් මේකෙන් මැද හිල් කරගමු. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේක මේ විදිහට හිල් කරගත්තා. හරි ඉතින් දැන් අපි ඒකත් මේක උඩින් ආයෙ දාමු මෙහෙම. හරි ඉතින් දැන් ඉතින් මම මේ විදිහට පැට්ටෝෂලයක් අරන් තියෙනවා. ඒකත් අපි මෙහෙම දාමු. දාගෙන ඉතින් මේක හිර වෙන්නත් එක්ක මේ වගේ නට්ටයක් අරන් තියෙනවා. ඒක අපි දාලා හිර කරගමු. හරි ඉතින් යාළුවනේ මම මේක මේ විදිහට අද කරගත්තා. දැන් ඉතින් මේ කප් එකෙන් මේක මෙහෙම වහගමු මෙතනින්. මේ මම ඉස්සර ගලවගත්තු කෑල්ල. හරි ඉතින් යාළුවනේ දැන් තියෙන අපිට බෝතලේ මෙතක් විතර වතුර පුරව ගන්න. ඊට පස්සේ ඉතින් අපිට මේක යාල බලන්න තියෙන හරියනවද මේක හරියට යයිද කියලා. හරි ඉතින් එහෙනම් මම වතුරයක් අරන් එන්න යාළුවනේ මන්ට. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මං ඉතින් හරියට මෙතක් වතුර පුරවන් ආවා. හරි ඉතින් අපිට දැන් තියෙන්නේ මේක වහගන්න. මේ මුඩිය වහගන්න ඕන. හරි ඉතින් යාළුවනේ අපේ වෝටර් කොට්ටේ දැන් සම්පූර්ණයෙන් භාගයක් ඉවරයි. භාගයක් කියන හොඳටම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ හුලං ගහලා උඩ යවන්න විතරයි. හරි ඉතින් මං ඒකට මේ වගේ අපේ ගෙදර තියෙන පොම්පේ ගත්තා. පොම්පෙන් දැන් ඉතින් අපි මේකට හුලං ගහලා බලමු. හරි දැන් මම මේ විදිහට මේකට හුලං ගහවත්තා. ඉතින් වතුර පොඩ්ඩක් යනවා. හරි අපි දැන් මේක ඇරලා යාලා උඩ යාලා බලමු.
හරි ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.